පෙර දවසේ වගේම අද දවසේදීත් මේ සෙන්කණ්ඩ බමුණා ජීවත් වෙච්ච සෙන්කණ්ඩ ලෙන හොයන මේ ක්‍රියාන්විතය අපි තාවත් අද දවසේදීත් ඉදිරියට ගෙන යන්නට හිතුවා. අපිට මේ පිළිබඳව තතු දන්නා වූ යමෙක්ගෙන් පුංචි හෝඩුවාවක් ලැබෙනවා. අනේ එය ඔස්සේ තමයි අපි මේ අද දවසේදී මේ ගමන යන්න තීරණය කරන්නේ. යනුව අපේ කණ්ඩායම ටීවී නුවර කණ්ඩායම හොයාගෙන යනවා මේ සෙන්කණ්ඩ බමුණා කොතනද ජීවත් වුණේ කියන කාරණාව හොයාගෙන යන්න. එතකොට මේ ගමනේදී අපි දැන් සුළු ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නේ. තවත් සුළු ප්‍රමාණයකින් මේ දුරකින් මේ සෙන්කණ්ඩ බමුණා ජීවත් වූ ලෙන සොයාගැනීමේ ක්‍රියාන්විතය සාර්ථක වෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි අපි මේ ගමන යන්නේ. අපි යමු මේ සෙන්කණ්ඩ බමුණා ජීවත් වෙච්ච ලෙන හොයාගෙන. මං හිතන්නේ අපි මේ ඓතිහාසික ස්ථානයට දැන් ළඟා වෙනවා. ඊට සාක්ෂි බොහොමයක් මේ ස්ථානයේදී පවතිනවා. අපිට හමු වෙනවා. මේ කළුගල නිකම්ම කළුගලක් නොවන බව බොහොම පැහැදිලි. නිර්මාණ කිහිපයක්ම මේ තුල දකින්න පුළුවන්. මේ විදිහට මේ තරම් සෙන්කඩගල ඉතිහාසය තහවුරු කරන්නට තියෙන ස්ථානය මේ විදිහට ජරාවාස වීම පිළිබඳව නම් ඇත්තටම අපි කනගාටු වෙනවා. මොකද හේතුව මේ විනාශ වීලා තියෙනවා. 2016 වගේ කාලවකවානු වලදී මේ ස්ථානයේ පැහැදිලිවම මේ සෙන්කණ්ඩ ලෙන යනුවෙන් සඳහන් වූ බව අපිට පොත්පත් වලින් කරුණු හොයා ගන්න පුළුවන්. හැබැයි අද වෙනකොට මේ සියල්ල ජරාජීර්ණ වෙලා නෂ්ටාවශේෂ බවට පත් වෙලා තියෙනවායි කියන බවට නම් ආය කතා අවශ්‍ය නැහැ. අපි යමු ලෙන බලන්න. අද වෙනකොට මේ ස්ථානයට අත් වෙලා තියෙන ඉරණම තමයි මේ මං හිතන්නේ වර්ෂාව නිසා මේ ලෙන වැසී යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පවතින බොහෝ දේවල් විනාශ වෙලා තියෙනවා. අපි වග කිව යුතු යමෙක් මේ වීඩියෝ බලනවා නම් නරඹනවා නම් අපි ආදරණීය ඉල්ලීමක් කරනවා. මේ ඓතිහාසික සෙන්කඩගල පුරවරය පිළිබඳව තිබුණා වූ ප්‍රධානතම සාක්ෂිය මේ විදිහට විනාශ වීම
ඇත්තටම දරාගන්න ටිකක් අමාරුයි. ලෙන මේ වෙද්දී සම්පූර්ණයෙන්ම වැසී ගොසින් තිබෙනවා. සම්පූර්ණයෙන්ම මේ ගල පාත් වෙලා තමයි තියෙන්නේ. අද වෙද්දී තතු දත් අය සමහරු පවසන විදිහට මේ ලෙනේ සඳහන් වෙලා තියෙනවා සෙන්කණ්ඩ ලෙන යනුවෙන්. නමුත් අද වෙද්දී අපිට ඒ වාක්‍ය හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කිසියම් සංරක්ෂණයක් සිදු කළ යුතුව පවතින බව නම් නම් තර්කයක් නැහැ. කෙසේ වුණත් මේ වෙද්දී මේ ලෙනක් බවට සාධක ඉතුරු වෙලා තියෙනවා. මොකද මේ තියෙන්නේ මේ ලෙනේ කටාරම. මේ ලෙනේ කටාරම තමයි මෙතන තියෙන්නේ. එතකොට පැහැදිලි මේ ලෙන බව. නමුත් අභ්‍යන්තරයට අද ඇතුල් වෙන්න හැකියාවක් නෑ. අපි යම් උත්සාහයක් දරනවා යහ පැත්තෙන් හෝ මේකට ඇතුල් වෙන්න. මේ බිත්ති පැවති බවට සාධකයන් මෙතන ඉතුරු වෙලා තිබෙනවා. මේ තමයි ඇත්තටම පැහැදිලිවම සෙන්කණ්ඩ බමුණා වාසය කළයි කියන ලෙන. අතීතයේදී මේ ගල් පර්වතය කෙලින් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේ කෙලින් තිබුණ ගල මේ වර්ෂාව හෝ ස්වභාවික විපතක් නිසා තමයි පහතට වැටිලා තියෙන්නේ. එතකොට පැහැදිලිවම මේ බිත්ති විනාශ වීමක් සිදු වෙලා තියෙනවා. මෙන්න මෙතන අතිවාරම පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. මේ අතිවාරම මෙතන තියෙනවා. අපි උත්සාහයක් ගන්නවා මේ ලෙනේ පැවතියා වූ සෙන්කණ්ඩ ලෙන යන වාක්‍ය හොයාගන්න. ගල වටේම අපි මේ ගමන් කරනවා. නමුත් අද වෙනකොට නම් අපිට සාක්ෂි හොයාගන්නට හැකියාවක් නැහැ. නමුත් මෙය ලෙනක් බව නම් බොහොම පැහැදිලි. මෙහි සඳහන් වෙලා තියෙනවා සෙන්කණ්ඩ ලෙන යනුවෙන්. ඒ වගේම මේ ස්ථානයේ බාර පුද්ගලයින් සඳහන් නිලධාරීන් සඳහන් කරන විදිහට මේ තමයි සෙන්කණ්ඩ ලෙන. කෙසේ වුණත් කොහොම වුණත් මෙවැනි පෞරාණික අපේ සෙන්කඩගල නුවර එහෙම නැත්නම් සෙන්කණ්ඩ ශෛලාභිධාන වර්ධනපුරවරය නිර්මාණය වීමට බලපාන ප්‍රධාන සාක්ෂිය මේ විදිහට වනයෙන් මෙසිලා යන යෑම. ඒ වගේම මේ ගල අද වෙද්දී ලෙන මතට ඇද වැටීම කියන කාරණා සම්බන්ධව ඇත්තෙන්ම අපි තුල දැඩි ශෝකයක් තියෙනවා. මේ දුටු මේ සම්බන්ධ ඡායාරූපයක් හෝ ලබාගත් අයෙක් ඉන්නවා නම් සාමාන්‍ය 2016 වගේ වර්ෂය වෙනකන්ම මෙය හොඳින් තිබුණ බවට තමයි අපි දැනගන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ ලෙන තුල ඔබ කිසියම් වීඩියෝ ගත කිරීමක් හරි එමත් නැත්නම් ඡායාරූපයක් හරි තියෙනවා නම් මේ අපිට කමෙන්ට් එකක් විදිහට හරි අපිව අමතලා මේ අපිට දෙන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. මොකද මේ ඉතිහාසය හොයාගෙන යන ගමනේ මේ මහනුවර ඉතිහාසයේ එහෙම නැත්නම් ලංකාවේ අවසාන රාජධානියේ ස්වාධීන රාජධානියේ ආරම්භය සටහන් වෙච්ච ස්ථානයක් තමයි මේ ස්ථානයේ ඉඳලා අපි අපේ කතාව දිගටම අරගෙන යන්න හිතුවා. මේ සෙන්කණ්ඩ බමුණා වාසය කරපු ලෙන
එතකොට මේ සෙන්කණ්ඩ බමුණා වාසය කරපු ලෙනේ ඉඳලා මේ ස්ථානයට එනවා රජකුමාරයෙක්. දැන් ඔබ මීට පෙර කරුණු දන්නවා නම් ඒ උත්තිය කුමරා, ඒ කියන්නේ කැලණිතිස්ස රජතුමා පිටුහල් කරන ලද ඒ බියේ කැලණිතිස්ස රජතුමාගේ අගබිසව හා අනියම් සම්බන්ධතාවයක් පවත් වූ උත්තිය කුමාරයාය. ඒ උත්තිය කුමාරයාට මේ ස්ථානයේදී සෙන්කණ්ඩ බමුණා හමු වුණාය කියන සඳහන ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එතකොට මේ ස්ථානයේ ඉඳලා මහනුවර නගරය බොහොම පැහැදිලිව පේනවා. මේ ස්ථානයට තාම සමීපයි මහනුවර නගරය. ඉතින් මේ සමීපත්වය නිසාම අපිට පැහැදිලිවම තේරෙනවා මේ ස්ථානයේදී හමු වුණේ යම් කිසි රජකුමාරයෙක් හමු වුණාය ඒ සෙන්කණ්ඩ බමුණාට කියන කාරණාව. අපි තවදුරටත් මේ ගල මස්තකයේදී මේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ හැමදාම හැම වෙලාවෙම මාව විතරයිනේ මේ වීඩියෝ වලට එන්නේ. ඒ නිසා අපේ අධ්‍යක්ෂකතුමා ටීවිනුවර සම්පත් බස්නායක තමයි මේ එන්නේ. මේ ඒ වගේම තව අපේ සගයා අපේ ඡායාරූප ශිල්පියා ක්‍රිෂාන්ත මහත්මයා බොහොම අපහසුතාවයෙන් යුක්තව මේ ගල තරණය කරනවා. එන්න අත දෙන්න. දැන් මේ තමයි සෙන්කණ්ඩ ලෙන ඉහළ කොටස. මෙය තිබුණේ නම් අතීතයේදී බොහොම සපතලාව තිබිලා පසුකාලීනව 2000 ගණන්වල මේක පහළට කිදා බැසීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක විශාල පර්වතයක්. ඉතින් මේ ස්ථානයට තමයි එදා කිසියම් වූ රජකුමාරයෙක් එන්නේ. ඒතර මෙතන ස්ථානයේ ඉඳලා මේ ස්ථානයේ ඉඳලා සෙන්කණ්ඩ බමුණා පෙන්නනවා මේ තියෙන්නේ හොඳම නගරයක් නිර්මාණය කරන්න සුදුසු ස්ථානය. දැන් ඔබට පේනවා ඇති මේ පේන්නේ මහනුවර නගරය. එතකොට මේ ස්ථානයට බොහොම පැහැදිලිව නගරය පේනවා. එහෙමනම් මේ පුරාවෘතය එහෙමත් නැත්නම් මේ ජනශ්‍රුතිය මේ ජන කතාව නිකම්ම ගොඩනගෙන්න හැකියාවක් නැහැ. මේ ගොඩනැගීමේ පදනම පැහැදිලිවම මේ ස්ථානයේදී අපිට හොයාගන්න පුළුවන් වෙනවා. මේ අතීතය අපේ මහනුවර ඉතිහාසය මේ විදිහට වැළලීලා වල්වැදින්ට දෙන එක නම් සුදුසු නැහැ. ඉතින් මේ ස්ථානයට ආවේ උත්තිය කුමාරයාද එහෙමත් නැත්නම් වික්‍රමබාහු රජතුමාද තුන්වෙනි වික්‍රමබාහු රජතුමාද කියන කාරණාව පිළිබඳ පැහැදිලිව හැකියාවක් නැහැ කියන්නේ. කොහොම වුණත් වික්‍රමබාහු රජතුමා පිළිබඳවත් කතා ප්‍රවෘත්තියක් මේ ස්ථානය හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ජනප්‍රවාදය අපි දන්නේ නැහැ එහි ඇත්ත නැත්ත. කොහොම වුණත් මේ ස්ථානයේදී අර සිදුවීම් සියල්ලම කියන්නේ පරාජිතයන් දුබලයින් ප්‍රබලයින් ජයග්‍රහණය කරපු අවස්ථා සෙන්කණ්ඩ බමුණා විසින් පෙන්වූ ආකාරය තමයි එහි සඳහන් වෙන්නේත්. එතකොට මෙවැනි ජනප්‍රවාද කිහිපයක් නිර්මාණය වීමේ හැකියාවක් නැහැ මෙහි යම් සත්‍යක් නොතිබුණා නම්. එතනම මේ කතාව තුළ මේ සෙන්කඩගල නිර්මාණය සෙන්කණ්ඩ ශෛලාභිදාන වර්ධන පුරවරය බලන්නේ වචන ටික. සෙන්කණ්ඩ බමුණා ශෛලාභිදාන ගල. ශෛලය කියන්නේ ගලනේ. ශෛල කියන්නේ ගල්. ශෛලාභිදාන වර්ධන ජයවර්ධන පුරවරය. ඉතින් අතන ජයවර්ධන පුරවරයක් ඒක අපේ ඉතිහාසයේ කිසිවෙකුටත් නෑ කියන්න බැහැනේ. මොකද කිසිම දවසක යුද්ධයකින් කිසිම විජාතිකයෙකුටවත් මෙරට
ආක්‍රමණිකයෙකුටවත් හැකියාවක් ලැබුණේ ජයග්‍රහණය කරන්න. මේ සියල්ල මේ කර්මාන්තය හා සම්බන්ධ බව නම් පැහැදිලි. මොකද මේක මේ ස්වභාවික පිහිටීමක් නෙමෙයි මේ ගල්පතුරු වල දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙච්චර විශාල නිර්මාණයක් කොහොමද මේ විදිහට කැබලි වෙන්නේ කියන කාරණාව සම්බන්ධව නම් අපිට විශාල ගැටලුවක් තියෙනවා. මොකද තව මේ හරිය මේ අලි වසුරු වලින් අද වෙනකොට වැසී ගිහින් තිබෙනවා. ඒ වැසී යාම ස්වභාවික දෙයක් විදිහට අපිට සලකන්න බෑ. අතන අර අපි කලින් දැක්ක කොටස විතරක් නෙමෙයි මේ ලෙන. මේ ලෙනේ මෙහා පැත්තට ඵලයක් වැනි යමක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද අර පාදම එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක මෙතන දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි මේ එලිපෙහෙලි කරන්නේ මේ ෆවුන්ඩේෂන් එක. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ තියෙන්නේ මේ ලෙනේ ඉතුරු කොටස. එතකොට මේ තියෙන්නේ සිමෙන්ති කොටස්. සිමෙන්ති වලින් නිර්මාණය කරපු විශාල කර්මාන්තයක් මේ තුළ දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පසු කාලීනව මේ නිර්මාණය කරපු කොටස්. මොකද සංරක්ෂණය වෙනුවෙන් වෙන්න උවමනයි. කොහොමුණත් මේ විදිහට බලනකොට දිගටම මේ කොටස තියෙනවා. මේ තවත් මූලාශ්‍රයක සඳහන් වෙනවා මේ ලෙනේ පසු කාලීන භික්ෂුන් වහන්සේලා වාසය කරා කියන කාරණාව. ඔබ දන්නවා ලෙන් වල ලෙන් ආශ්‍රිතව අපේ භික්ෂුන් වහන්සේලා වාසය කරනවා. එතකොට තවත් යම් සඳහනක් තියෙනවා පැරණන්ගේ. ඔවුන් සඳහන් කරන විදිහට මේ ස්ථානයේ පසු කාලීනව භික්ෂුන් වහන්සේලා වාසය කරලා තියෙනවා. එතකොට ඒ කෙසේ වෙතත් අද වෙනකොට නම් මේ සෙන්කණ්ඩලෙන ගරා වැටිලා අවසానයි. අද වෙනකොට මේ වනාන්තරයෙන් මේ ඉතිහාසය බොහොම අපූර්වට හරි අපූර්වට වැහිලා ගිහිල්ලා කියන කාරණාව බොහොම පැහැදිලි. අපි දුක් වෙනවා මීට පෙර ඔබත් සමග මේ කාරුණු කාරණා බෙදා හදා ගැනීමට බැරි වීම පිළිබඳව. වගේම අවසාන වශයෙන්ොත් අපි නැවත නැවතත් ඉල්ලනවා මේ සම්බන්ධව වග කිව යුතු බලධාරීන් මේ වීඩියෝව නරඹනවා නම් ඔබේ අවධානයට ගන්න මේ නිර්මාණය, මේ කර්මාන්තය, මේ අපේ සෙන්කඩගල උරුමය, සෙන්කඩගල ඉතිහාසය මේ විදිහට වලලන්නේ මොන අරමුණින්ද? එහෙම වලලන්න ඔබ කැමතිද? මොන කාරණා නිසාද මේ විදිහට මෙය විනාශ වෙන්නේ කියන කාරණාව ගැන අපි ප්‍රශ්න කරනවා. මේ ඇසින් දුටු අය ඉන්නවා. ඒ අයත් අපිට යම් අදහසක් පළ කරයි. ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ පුංචි දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ වැඩිහිටියන්ගෙන්, අම්මා තාත්තා ඒ වගේම සීයා ආච්චිගෙන් මේ ගැන තොරතුරු විමසන්න. ඔවුන් මේ පිළිබඳව මේ සෙන්කණ්ඩලෙන දෑසින් දැක්කා නම් ඔවුන් අපිට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. ඒ ගැන අපිට අදහසක් දෙන්න මේ ඉස්සරනුවර ඩිජිටල් ටිප්පනිය. ඉස්සරනුවර ඉතිහාසය හොයාගෙන යන ගමනේ අද වෙනකොට අපි මේ හොයාගෙන ගියේ සෙන්කණ්ඩ නුවර. එහෙම නැත්නම් ශ්‍රී සෙන්කණ්ඩ ශෛලාභිධාන වර්ධන පුරවරය. මේ නාමය නිර්මාණය වීමේ ප්‍රධානතම ජනශ්‍රුතිය සොයාගෙන. ඒ තමයි සෙන්කණ්ඩ බමුණා හිටපු ලෙන. ඉතින් ඔබ දැක්කා සෙන්කණ්ඩ බමුණා එදා වාසය කරපු ඒ මහා ලෙන වගේම අපේ ඓතිහාසික වැදගත්කමක් සහිත මේ පුරාවෘත්තය අද වෙනකොට වනාන්තරයෙන් වැසුණු පසින් වැසී යන තත්ත්වයකට තර්ජනයකට මුහුණ දීලා තියෙන ආකාරය. ඒ කොහොම වුණත් මේ වැළලී යන ඉතිහාසය තවත්
දවසකදී අපේ මතු පරම්පරාවට දැක බලා ගන්නට ඉඩ ප්‍රස්තාව සලසන මේ ඉස්සරනුවර ඩිජිටල් තිප්පනිය